ආයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුබම සුබ ආරංචියක් ගැන අස්වැස්ම හිමි වලට සුබම සුබ ආරංචියක්. ඉතින් වැඩි කරනතෝ වීඩියෝ එකට යමු. ඉතින් ඕගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනා channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවෝ දැනගෙන share කරන්න. එහෙනම් අපි වැඩි කරනතෝ යමු වීඩියෝ එකට. ඉතින් මම අද ගෙනාවේ අවුරුදු 30ට වැඩි අයට සහ 30ට වැඩි තරුණ ප්‍රජාවට සුබ ආරංචියක් සහ අස්වැස්ම මුදල් ගිණුම් ගත වන දිනය පිළිබඳව. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්න තමයි මේ අස්වැස්ම මුදල් ගිණුම් ගත වන දිනය. ඉතින් මම ඒක ඔයගොල්ලන්ට කියන්න හරිම දිනය. ඉතින් තව රජෙන් දීමනාකුත් හම්බෙන් තියෙන මම ඔයගොල්ලන්ට ඒක ගැනත් පැහැදිලි කරන්න. ඉතින් මම ඔයගොල්ලෝ මුලින්ම කියන්න අස්වැස්ම ඉතින් අස්වැස්ම රජය මගෙන් තීරණය කළා තියෙනවා අවුරුදු 35ට වැඩි 35 අතර අස්වැස්ම හිමි අයට අස්වැස්ම කපා හැරලා රජයෙන් ජොබ් ලබා දෙන්න. ඉතින් මේ අස්වැස්ම හිමි යුත්තේ අඩු ආදායම්ලාභී ඒ කියන්නේ මහල් පුද්ගලයන්ට. එම නිසා රජය මගෙන් තීරණය කළා ඉස්සරහට ඉදිරි වැඩ පිළිවෙල වලදී තරුණ ප්‍රජාවට අස්වැස්ම තරුණ ප්‍රජාවට රැකියාව ලබා දෙයි. ඉතින් ඒකත් ඒක ආරංචියක්. ඉතින් තව එකක් කියන්න තියෙනවා ඔයගොල්ලන්ට. ඒ තමයි ඔයගොල්ලෝ බලාගෙන ඉන්න අස්වැස්ම අප්‍රේල් මාසයේ මුදල් වැටෙන දිනය. ඉතින් මාර්තු මාසයේ මුදල් වැටලා තියෙන්නේ. දැන් ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අප්‍රේල් මාසයේ මුදල් වැටෙන දිනය. ඉතින් මම ඔයගොල්ලන්ට අද කියන්නම් අප්‍රේල් මාසයේ මුදල් වැටෙන දිනය. ඉතින් බොහෝ දුරට අවුරුද්දට කලින් තමයි අප්‍රේල් මාසයේ මුදල් වැටෙන්නේ. අනිවාර්යෙන් ඒක ෂුවර්. මොකද අවුරුද්දට පෙර මිනිස්සුන්ට බඩු ගන්න ඕනි. ඉතින් ඒ අවශ්‍ය බඩු වලට වියදම් යනවා. ඒ කියන්නේ අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට අවශ්‍ය කරන බඩු ගන්න අනිවාර්යෙන් අප්‍රේල් 10ත් 12ත් අතර වගේ අනිවාර්යෙන් ඕගොල්ලන්ට අස්වැස්ම මුදල් ගිණුම් ගත වෙනවා. ඉතින් ගිණුම් ගත වෙන්න කලින් තමයි සයිට් එකට වැටෙන්නේ. ඉතින් සයිට් එකට වැටිලා සාමාන්‍යයෙන් දවස් 2-3ක් යද්දී ඕගොල්ලන්ට බැංක් එකට ගන්න පුළුවන්. ඉතින් මේ බැංක් එකට වැටෙන මැදට මුදල් පස්සේ ඕගොල්ලන්ට ගිහිල්ලා අරගන්න පුළුවන්. ඉතින් තව එකක් තමයි තව රජයේ දීමනාව. ඒ කියන්නේ රජය මගින් ඉස්සරහ තීරණය කරනවා අස්වැස්ම අඩු ආදායම්ල පුද්ගලයන්ට අස්වැස්ම වැඩි කරන්නත් ඒ කියන්නේ ජොබ් ලබා දෙන අයගේ අස්වැස්ම කපා හැරලා වෙනත් පුද්ගලයන්ට අස්වැස්ම දෙන්න. ඒ කියන්නේ අස්වැස්ම කොටස් පිළිවෙලට ඒව ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ඉතින් ඒ වැඩ පිළිවෙල තමයි ඉස්සරහට යන්නේ. ගොඩක් දුරට තරුණ කියන්නේ ගෙදරට වෙලා ඉන්න රස්සාවන් තරුණ ප්‍රජාවට බොහෝ දුරට රජෙන් ජොබ් ලබා දෙයි අස්වැස්ම කපා හැරලා. ඉතින් අනිවාර්යෙන් කියනවා අස්වැස්ම කපා හැරලා තමයි ජොබ් ලබා දෙන්නේ. ඉතින් මේ අස්වැස්ම වැඩි කාලයක් තියෙන එකක් නෑ. ඉතින් ඒ ටික තමයි කියන්න ඕනි. ඉතින් මම අදට මේ වීඩියෝ ඉවර කරනවා. ඔයාලා මගේ channel එක අලුත් කෙනා channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවෝ දැනගෙන share කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මම තවදුරටත් ලැබුණ ගමන් ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් එතකන් රැඳී ඉන්න හැමෝටම